රාජ්‍යයි ආණ්ඩුවයි කියන්නේ ඒකක දෙකක්. පාලන තන්ත්‍රයක් කියන්නේ ඒ වගේම දෙයක්. රාජ්‍ය කියන්නේ ස්ථාවර හැමදෑම තියෙන තැනක්. හැබැයි ආණ්ඩුව එහෙම නැහැ. 1990 අවුරුද්දේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරනකොට කුවේට් ආණ්ඩුව තිබුණ සෞදි අරාබියේ. හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධ සමයේ යුරෝපයේ රාජ්‍යයන් ආක්‍රමණය කරනකොට ගොඩක්කේ යුරෝපයේ රාජ්‍යයන් පැවතුනේ එංගලන්තය තුළ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාව පාලනය කරලා තියෙනවා රජවරු 186කට ආසන්න ප්‍රමාණයක්. ඒ ආණ්ඩු රාජාණ්ඩු වෙනස් වෙලා තියෙනවා පැහැදිලි. කාලෙන් කාලෙට වෙනස් වෙලා. රාජ්‍ය ආණ්ඩුව පාලන තන්ත්‍රය. ඉතින් දරුවනේ රාජ්‍යයි ආණ්ඩුවයි පාලන තන්ත්‍රය ගැන කතා කරනකොට විශේෂිතම ආයතනය තමයි රාජ්‍ය. රාජ්‍ය කියලා කියන්නේ කිසිදු විදේශ ජාතියකට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව නිශ්චිත සීමාවක්, ජාතික පදනමක්, ආණ්ඩුවක්, ස්වාධිපත්‍යයක්. ඔන්න ඔය කේන්ද්‍රීය මූලික ලක්ෂණ හතරෙන් සමන්විත වෙන ඒකකයකට අපි කියනවා රාජ්‍යයක් කියලා. එතකොට ඇත්තටම රාජ්‍යයි ආණ්ඩුවයි ගැන සංසන්දනය කරනකොට ගොඩක් සමාජයේ ඉන්න බහුතරයක් දෙනා හිතන්නේ රාජ්‍යයි ආණ්ඩුවයි කියන්නේ දෙකම එක ඒකකයක් කියලා. නෑ. රාජ්‍යයි ආණ්ඩුවයි කියන්නේ ඒකක දෙකක්. පාලන තන්ත්‍රයක් කියන්නේ ඒ වගේම දෙයක්. එතකොට සාමාන්‍යයෙන් රාජ්‍ය කියන සංකල්පය අපිට ඇසට පේන්නේ නැහැ. අචේතනිකයි. හැබැයි ආණ්ඩුව කියන දේ ඇහැට පේනවා. හරි? රාජ්‍ය කියන ආයතනය ස්ථිර ආයතනයක්. රාජ්‍ය කියන ආයතනය හැම කාලෙටම පවතින සදාකාලික ආයතනයක්. හැබැයි ආණ්ඩුව කාලයෙන් කාලයට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුව අවුරුදු 4කින් 5කින් 6කින් වෙනස් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ජන බලය සමහරක් වෙලාවට කැරැල්ලකින් අරගලයකින් වෙනස් කරන්නත් පුළුවන්. එතකොට අවුරුදු 4ක් 5ක් 6ක් ඉන්නේ නැහැ. එතකොට අපිට පැහැදිලි රාජ්‍ය කියන්නේ ස්ථාවර හැමදෑම තියෙන තැනක්. හැබැයි ආණ්ඩුව එහෙම නැහැ. ආණ්ඩුව වෙනස් වෙනවා. එතකොට රාජ්‍ය ගැන කතා කරනකොට ළමයි හරි රාජ්‍ය ගැන කතා කරනකොට ප්‍රධානම දෙයක් තමයි ඕනෑම සමාජ ක්‍රමයක පවතින දෙයක්. හැබැයි ආණ්ඩුව අපි දන්නවා ආණ්ඩුවක් පවතින්න භූමියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍යයක් පවතින්න භූමියක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ගත්තම 1990 අවුරුද්දේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරනකොට කුවේට් ආණ්ඩුව තිබුණ සෞදි අරාබියේ. එහෙනම් ආණ්ඩුවට භූමියක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි රාජ්‍යයට භූමියක් අවශ්‍ය වෙනවා. හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධ සමයේ යුරෝපයේ රාජ්‍යයන් ආක්‍රමණය කරනකොට ගොඩක්කේ යුරෝපයේ රාජ්‍යයන් පැවතුනේ එංගලන්තය තුළ. කොවිඩ් සමයේ ලංකාවේ පාර්ලිමේන්තුව රැස්ුනේ නැහැ. කැබිනට් මණ්ඩලයේ ආණ්ඩුව රැස්ුනේ නැහැ. Zoom මීටින් එකකින් තමයි රැස්ුනේ. ඉතින් එතකොට පැහැදිලි රාජ්‍ය කියන ආයතනයට භූමියක් තිබෙනවා. ආණ්ඩුවට භූමියක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට රාජ්‍ය කියන ආයතනය රටේ සමස්ත බහුතරය ගැනම බලනවා. හැබැයි ආණ්ඩුව එහෙම නැහැ. ආණ්ඩුව තුල ඉන්නේ එක්තරා කොට්ටාසයක් පමණයි. ආණ්ඩුව පත් කරගන්නේ බහුතර බලයෙන්. ආණ්ඩුවේ සමාජිකත්වය හැමෝම දරන්නේ නැහැ. හැබැයි රාජ්‍ය සමාජිකත්වයේ උපත ලියා පදිංචි වීමෙන් හැම පුද්ගලයෙක්ටම හම්බ වෙනවා. ඉතින් ආණ්ඩුවේ සමාජිකත්වය එහෙම අනිවාර්ය වෙන්නේ නැහැ. ආණ්ඩුවේ සමාජිකත්වය කිසිසේත්ම අනිවාර්ය සාධකයක් නෙවෙයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකාව පාලනය කරලා තියෙනවා රජවරු 186කට ආසන්න ප්‍රමාණයක්. ඒ ආණ්ඩු රාජාණ්ඩු වෙනස් වෙලා තියෙනවා පැහැදිලි. කාලෙන් කාලෙට වෙනස් වෙලා. දැන් 1948න් අපේ නිදහසින් පසු යුගය තුල හරි එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1990 ගණන් වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් මුහුණුවරක් පොදු ජන එක්සත් පෙරමුණ. ඊන අනතුරුව 2001 වගේ කාලයන් වලදී එක්සත් ජාතික පක්ෂය නැවත බලය අරගෙන තියෙනවා. 2005 15 අතර කාලය තුල එක්සත් ජනතා නිදහස් සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව බලය අරගෙන තියෙනවා. 2015 පස්සේ නැවත එක්සත් ජාතික පක්ෂය 2019 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වෙච්ච පිරිසක් පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙලා ආණ්ඩු බලය අරගෙන තියෙනවා. එතකොට 2025 දී ජාතික ජන බලවේගය. ඉතින් අපිට පැහැදිලි ආණ්ඩු කාලෙන් කාලට වෙනස් වෙනවා. ස්ථිර නෑ කියලා. ඉතින් රාජ්‍ය එහෙම නෑ. රාජ්‍ය හැමදාටම ඒ විදිහටම පවතින සංකල්පයක්.
ඉතින් රාජ්‍යයි ආණ්ඩුවයි කියන්නේ ඔන්න ඔහොම දෙයක්. හරි? එතකොට පාලන තන්ත්‍රය ගැන කතා කරමු. පාලන තන්ත්‍රය කියලා කියන්නේ සරලව ආණ්ඩු බලය හොබවන පිරිස. එහෙමත් නැත්නම් පාලක පක්ෂය. එහෙමත් නැත්නම් ව්‍යවස්ථාදායකයේ විධායකයේ ආධිපත්‍ය දිනා ගන්න පක්ෂය. ඒතර උදාහරණයක් විදිහට ලෝකයේ තුල පාලන තන්ත්‍රය කියන එක අදාළ ආණ්ඩුවේ නායකයාගේ නමින් හඳුන්වනවා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ. දැන් මේ දවස්වල බලය අල්ලගෙන ඉන්නේ ಭಾರತೀಯ ජනතා පක්ෂය. මෝදිගේ ආණ්ඩුව. ශ්‍රී ලංකාවේ පසුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව. නැත්නම් රාජපක්ෂ රෙජීම්. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. මෛත්‍රීපාල සිරිසේනගේ. අන්න ඒ විදිහට පාලන පක්ෂයක් එක්ක සම්බන්ධිත නමක් තමයි පාලන තන්ත්‍රය කියන්නේ. සරලව ගත්තොතින් රාජ්‍ය වෙනම ආයතනයක්, ආණ්ඩුව වෙනම ආයතනයක්. පාලන තන්ත්‍රය කියලා කියන්නේ ආණ්ඩු බලය හොබවන පිරිස හඳුන්වන සරල වචනයක්.